එක්තරා ලස්සන ගම්මානයකට සීත කාලයේ ඇවිත් නත්තල උදා වෙමින් තිබුණා. මුළු ගමම සුදුම සුදු හිමෙන් වැහිලා හරිම ලස්සනයි. ගහකොළ පවා ලස්සනට සැරසිලා. ඔන්න ඉතින් මේ ගමේ හොඳ යාළුවෝ 3 දෙනෙක් හිටියා. මේ තමයි ඔලිවර්. මේ තමයි මායා. එතකොට මේ තමයි කෙවින්. නිවාඩු කාලේ නිසා යාළුවෝ ටික හිම සෙල්ලම් කරන්න ගියා. හිම බබාලත් හැදුවා. බලන්නකෝ අපි හිමි බබාලෙන් හරිම ලස්සනයි. මුළු ගමම හිමෙන් වැහිලා. ගස්වල අතු පවා සුදු පාට වෙලා. එයාලා හෙමින් හෙමින් ඇවිදගෙන ගියා. මෙහෙම ඇවිදගෙන යනකොට එයාලා දැක්කා පොඩි පරණ ගෙදරක් තියෙනවා. මේ ගෙදර ජීවත් උනේ නිකෝයි එයාගේ අත්තම්මයි. අනේ අද හරිම සීතලයි. දොර ටිකක් හොයාගන්න ඕනේ. නිකෝ වැටලා තිබුණු දර කෑලි ටිකක් එකතු කරගෙන හෙමින් හෙමින් ගේ ඇතුළට ගියා. ඒක දැකපු යාළුවන්ට ගොඩාක් දුක හිතුණා. එයාට උණුසුමට අඳින්න හොඳ ඇඳුමක්වත් තිබුණේ නේද? අනේ බලන්නකෝ එයා ගොඩාක් සීතලෙන් හිටියේ. අනේ පව් නේද? අපි ඒ යාළුවට උදව් කරමුද? යාළුවෝ ටික කල්පනා කරන්න පටන් ගත්තා. අපිට ලැබුණු තෑගි වලින් ටිකක් එයාටත් දෙමු. හැමෝම මේ කතාවට කැමති වෙලා ආපහු ගෙදර යන්න පිටත් වුණා. නත්තල උදා වෙන්නත් ළඟයි. යාළුවෝ හැමෝම එකතු වෙලා ගමේ නත්තල් ගහ සරසන්න ගියා. අපි නත්තල් ගහ ගොඩක් ලස්සන කරමු. එයාලා හරිම ආසාවෙන් තමයි නත්තල් ගහ සැරසුවේ. බලන්න දැන් අපේ නත්තල් ගහ හරිම ලස්සනයි නේද? ඔන්න ඉතින් නත්තල් දවස උදා වුණා. හැම තැන්නම හරිම ලස්සනයි. හිම තට්ටු මුතු වගේ දිලිසෙනවා. පල්ලියේ සීනු හඬත් ඇහෙනවා. යාළුවෝ ටික හරිම ආදරයෙන් Tamanට ලැබුණු තෑගි වලින් කොටසක් නිකෝ වෙනුවෙන් වෙන් කළා. මේ රස කැවි ටිකකුත් අපි තෑගි දෙමු. යාළුවෝ හැමෝම Tamanගේ තෑගි ටික එක තැනකට එකතු කරා. බලන්නකෝ දැන් එතන තෑගි ගොඩයි. ඒක දැකපු යාළුවෝ හැමෝටම ගොඩක් සතුටු හිතුණා. එයාලා තෑගි ටික එකතු කරලා හරිම ලස්සන තෑගි පෙට්ටියක් හැදුවා. ඔන්න ඉතින් තෑගි පෙට්ටියත් අරගෙන යාළුවෝ 3 දෙනාම ගියා නිකෝ බලන්න. ගිහින් දොරට තට්ටු කළා. චූටි නිකෝ හිමින් දොර ඇරියා. ඔයාලා ඇයි මේ පැත්තේ? මේක ඔයාට අපෙන් ඔයාට නත්තල් ටැග්ගක්. නිකෝ ආසාවෙන් ඒ තෑගි පෙට්ටිය ඇරලා බැලුවා. තෑගි ගොඩයි. ඇතුලේ තිබුණු උණුසුම් කබාය හරිම ලස්සනයි. අත්තම්මටයි නිකෝටයි ගොඩක් සතුටුයි. අනේ ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි සෙල්ලම් කරමුද? ඊට පස්සේ හැමෝම එකතු වෙලා හිම සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ලස්සන නත්තල් රාත්‍රිය උදා වුණා. අහසේ තරු මුතු ඇට වගේ දිලිසෙනවා. හැම ගෙදරකම නත්තල් පහන් නෙලි හරිම ලස්සනට පේනවා. අන්න බලන්න නත්තල් සීයා එනවා. සුබ නත්තලක් වේවා. එයා hina වෙවි හැමෝටම සුබ පැතුවා. යාළුවෝ කරපු මේ කරුණාවන්ත වැඩේ නිසා නත්තල් සියට ගොඩක් සතුටු හිතුණා.
අසරණ අයට උදව් කරන එක තමයි නත්තලේ සැබෑ අර්ථය. නත්තල්සිය හැමෝටම තෑගි දුන්නා. නිකෝටත් එදා අමතක නොවෙන තෑග්ගක් හම්බුණා. හැමෝටම හරිම සතුටුයි. මතක තියාගන්න, කරුණාව තමයි ලොකුම තෑග්ග. එහෙනම් සුබ නත්තලක් වේවා. හැමෝම සතුටින් ඉන්න දරුවනේ. හැමෝටම සුබ පතලා නත්තල් සීයා යන්න ගියා. එහෙනම් දරුවනේ, ඔයාලට සාමයේ සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා.